රුපියල් 5000ක් රිපෙයාර් කරන්න යනවා කියව මේ PC එක අපි ඒ කස්ටමර්ට රුපියලක්වත් ගන්න නැතුව රිපෙයාර් කරලා දුන්න විදියයි මේ වීඩියෝ එකෙන් ආවේ. ඔයාලට බලා ගන්න පුළුවන් PC එක රීස්ටාර්ට් වෙනවා. ඕක තමයි මේ PC එකේ තිබුණ ප්‍රශ්නේ ඉතින්. මේක වෙන ෂොප් එකකට රිපෙයාර් කරන්න දීලා තියෙන. ඉතින් ඒ ෂොප් එකෙන් කියලා තියෙනවා මේක රුපියල් 5000ක් යනවා. මොකද හાર્ඩ් ඩිස්ක් එකයි Windows එකයි මේකට ගහලා තමයි රිපෙයාර් එක කරගන්න වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ හිම ප්‍රශ්නයක් නෙවෙයි තිබ්බේ. ඉතින් ඒක හින්දා තමයි අපි මේ වීඩියෝ විශේෂයෙන් අරගෙන ආවේ. ඉතින් මෙහෙම කරන්න එපා. කස්ටමර්ස්ලා පව් කස්ටමර්ස්ලාගෙන් වැරදි විදියට සල්ලි ගන්න එපා. අවංකව සේවය කරන්න කියලා තමයි ඉතින් කියන්න ඕනේ. කම්පියුටර් ෂොප් කරගෙන මට ෂොප් එකේ නම කියන්න බෑ. මොකද මට එහෙම කරන්න හිතියන්නේ නැහැ. ඉතින් අපි බලමු මේක රිපෙයාර් එක මොකද්ද උනේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ප්‍රශ්නේ තිබ්බේ වෙන කොහෙවත් නෙවෙයි. SATA data line පැත්ත තමයි ප්‍රශ්නේ තිබ්බේ. ඉතින් මේක ගොඩක් ඩස්ට් එක තියෙන PC එකක්. ඔයාලට දැන් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝක ප්‍රශ්නයක් වුණා Windows ගහන්න වෙනවා කිව්ව එකට. ඉතින් බලන්න blue screen error එක. ඉතින් පොඩි trouble shoot එකක් තිබ්බේ. ඉතින් ඒකෙන් Windows එකත් අපි fix කරගත්තා. ඉතින් මේ රිපෙයාර් එකට අපි රුපියලක්වත් ගත්තේ නැහැ කස්ටමර්ගෙන්. ඉතින් පොඩි දේවල් වලට අපි කස්ටමර්ස්ලාගෙන් සල්ලි යන කිසිම තේරුමක් නැහැ. ඉතින් මේ PC එක full service කරගන්න කියලා කිව්වා. මොකද මේකේ dust එක හොඳටම තියෙනවා. ඉතින් මට බලද්දි තේරුණා මේ PC එක ගලවන්න කලින් ඉතින් මේ තියෙන්නේ ඒ කස්ටමර්ගේ PC එක ගලවත්තට පස්සේ තියෙන ඇතුළේ තියෙන දේ වලට බලා ගන්නලා මේ තියෙන power supply එක. ඊළඟට power supply එක burn වෙලා හෝ damage එකක් වෙලා පිච්චිලා යන්න තිබ්බ chance එක. ඉතින් ඒ කස්ටමර් ගොඩක් අපිට කිව්වා thank you ඔයා මේ කරලා දුන්න දෙයට. ඇත්තටම මමවත් දැනගෙන හිටියේ නෑ මෙච්චර dust එකක් තියෙන ඇති කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ service කරාට පස්සේ තියෙන විදිය. අපි සප්ලයි එක උනා සම්පූර්ණයෙන් එළියට කරලා මේ විදිහට සර්විස් එක කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කෑල්ලෙන් කෑල්ල. මේ ඔයාලට දකින්න ඇති කලින් ෆෑන් එක තිබ්බේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් brand new විදිහටම ෆෑන් එකක් තියෙනවා. ඉතින් පින්සලෙන් පිස්සර යන්නේ නැහැ. මේවට ෆෝම් ක්ලීනර් දාලා. ඉතින් brand new විදිහටම අපි ඔන්න සර්විස් එක කරගෙන දෙන මේ CPU කූලර් එක CPU ෆෑන් එක මේ හැම එකකටම ෆෝම් ක්ලීනර් දාලා අපි ක්ලීන් කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සර්විස් එකේ වැට් ටික උනේ. ඉතින් ඔයාලා දකින්නදී hard disk එකෙත් ඉතින් අපි PCB එකේ ඉඳන් ගලවලා ඒකත් වෙනම සර්විස් කරනවා පින්සලෙන් විතර සුද්ධ කරන්නේ නැහැ. මේ තියෙන්නේ කස්ටමර්ගේ motherboard එක සර්විස් වුණු විදිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ආදාර RAM slot, ICs, ඒ වගේම processor card, IO ports, ඒ වගේම මේ හැමදේම අපි contact cleaner ගහලා dust එක ඇතුලේ තියෙන dust එකත් හොඳටම යන්න සුද්ධ කරලා තමයි ඉතින් මේ කස්ටමර්ට සර්විස් එකේ වැට් ටික කරලා දුන්නේ. ඉතින් ඒ ටික ඒ විදිහට අවසන් වෙලා ඉතින් අපි ඔන්න processor එකේ thermal paste replace කරගෙන ඉතින් මේ තියෙන්නේ casing එකේ front panel එක. ඉතින් අපි front panel එකත් මේ විදිහට ගලවගෙන තියෙනවා. ඉතින් ඔන්න අපි processor එක replace කරලා ඒ වැට් ටික රැක් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ casing එකේ ඔයාලා බලන්න පුළුවන් සම්පූර්ණ හැම දෙයක්ම ගැලවිලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට casing එක සුද්ධ කරගෙන ඉතින් මේ විදිහට ඒ වැට් ටික අපි ඉවරයක් කරගන්නවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් PC එකේ full service එක උනාට පස්සේ මේ PC එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි වැට් ටික උනේ. මේ තියෙන්නේ අපි අර ඔයාලට කිව්ව disk cleanup and register cleanup එක අපේ full service එකේ වෙන. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ කොච්චර errors තියනවාද කියලා. ඉතින් අපි මේ විදිහට errors problem ඔක්කොම ඔයාලට GB 1යි ගානක errors තියෙනවා hard disk එකේ. ඉතින් කස්ටමර්ට PC එක බාර දෙන්න තමයි හදන්නේ. full service එක වැඩ ඉවරයි. කස්ටමර්ට අදාළ photos and videos ඔක්කොම ටික දාලා ටෙස්ට් කරලා තව ප්‍රශ්න එනවාද කියලා බලලා ඉතින් තමයි PC එක දුන්නේ. අපි කම්පියුටර්ස් ලැප්ටොප් දෙකම රිපෙයාර් කරනවා. ඉතින් ඔයාලගෙත් රිපෙයාර්ස් තියෙනවා නම් අපිට කියන්න වැඩි විස්තර වලට පහර තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.